හායි යාළුවනේ කොහොමද ඔයාලට? ඔන්න මම අදත් ඔයාලට රසමරසේ කෑම වර්ගයක් හදාගන්න විදිහ අරගෙන ආවා. අපි හදන්න යන්නේ කීටොෆි. මේක හදාගන්න හරිම ලේසි. මුලින්ම අපි කීටොෆි ටික බා ගන්න ඕන කරන තැටියට බටර් ටික ගාලා සූදානම් කරගන්න ඕන. කීටොෆි හදන්න අපිට ඕන කරනවා මිල්ක් මේඩ් ග්‍රෑම් 510ක්, සීනි ග්‍රෑම් 250ක්, වතුර මිලිලීටර් 150ක් සහ වැනිලා මේස හැන්දා. මුලින්ම අපි මේ වගේ භාජනයක් ලිපේ තියාගෙන ඒකට මිල්ක් මේඩ් ටික එකතු කරගන්න ඕන. ඒකටම සීනි ග්‍රෑම් 250ක් එකතු කරලා වතුර මිලිලීටර් 150ක් එකතු කරගන්න. දැන් මේ ටික මිනිත්තු 20ක් 25ක් යනකම් හොඳට හැඳිගා ගන්න ඕනි. මේකෙදි හොඳට මතක තියාගන්න ලිප මතකින් තියාගෙන දිගටම හැඳිගන්න. නැත්තම් භාජනයේ අඩි අල්ලන්න ඉඩ තියෙනවා. දැන් ඔයාලා මෙන්න මේ පදම එනකන් හොඳට හැඳිගා ගන්න ඕනේ. ඊට පස්සේ ලිප නිවලා කලින් අපි බටර් ගාලා හදාගත්ත තැටියට අතුර ගන්න ඕනේ. මම ඔයාලට පුංචි රහසක් කියන්නද? ලිපෙන් බාගන්න විනාඩි 2-3කට කලින් බටර් මේස හැඳි භාගයක් විතර මේකට එකතු කරගත්තොත් ඔයාලට මේක කෑලි කපා ගන්නකොට ලේසි වෙනවා. තැටියට මෙන්න මේ විදිහට අතුරගත්ත ටික පිහියකින් මේ වගේ කෑලි වලට කපා ගන්න පුළුවන්. මතක තියාගන්න මිශ්‍රණය රස්නේ තියෙද්දිම කෑලි ටික කපා ගන්න. නැත්තම් සෙට් වුනහම කපා ගන්න අමාරුයි. ඉතින් දැක්කනේ හරිම ලේසියෙන් ඒ වගේම ඉක්මනින් කීටොෆි හදාගත්ත හැටි. මේක ඔයාලට අවුරුදු කෑම මේසෙටත් තියන්න පුළුවන්. ඒ වගේම හවස තේ බොන වෙලාවටත් ඉක්මනට හදාගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න channel එක subscribe කරලා වීඩියෝ එක හොඳයි නම් like එකක් දාලා යාළුවන්ට වැදගත් වෙයි කියලා හිතෙනවා නම් share කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක් වේවා.